මේකෙන් ජනතාව ආරක්ෂා වෙන්න පුළුවන් 100%ක්ම. ඉතින් අද තීරණය කරොත් තමන් මේක මම මෙහෙම කරන්නේ නැහැ කියලා තමන්ගේ අත මේ අනතුරෙන් කවදාවත් හානියකටපත් වෙන්නේ නැහැ. ඒ තරම්ම සරල විසඳුමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි කියන්නේ චේන් එකට පිරිසිදු කරන්න හිතන වහාම මෝටර් සයිකල් එන්ජිම ක්‍රියාවිරහිත කරන්න මතක තියාගන්න එන්ජිම ක්‍රියාවිරහිත කරලා තමන්ගේ හුරු අතින් කවදාවත් මේ කියන චේන් එක පිරිසිදු කිරීම කල නොකළ යුතු දෙයක්. ආත්වැසුමක් හා බුරුසුවක් ළඟ තියාගෙන ඒකෙන් පිරිසිදු කරන්න. මේක ප්ලෑන් කරලා ඒ කියන්නේ සැලසුමක් ඇතුව කළ යුතු දෙයක්. ඒක සම්බන්ධයෙන් අවබෝධයක් නැතිවීම සහ හදිස්සිය තමයි අපි දකින්නේ මේකට විශේෂ නොසලකිල්ලට වැඩිය හදිස්සිය. මේ ප්‍රමාණය නොසලකිල්ල කියන්නේ අපි දැඩි නොසලකිල්ලක් නෙමෙයි මේක අහක බැලුවත් අපි දන්නවා තප්පරයකට අහක බැලුවත් සමහරකට අත ඇදිලා යන්න පුළුවන් නොදැනුවත්ම. විශේෂයෙන්ම අපි දන්නවා මේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු විදිහට අපේ එදිනෙදා රාජකාරි වලින් 50ක් 60ක් අතර ප්‍රමාණයක් අතට සිදුවන අනතුරු යථා තත්ත්වයටපත් කිරීම තමයි දිනපතා වෙහෙසෙන්නේ. මේක රටට දැරිය නොහැකි ආර්ථිකමය සහ සමාජිකමය ප්‍රශ්නයක්. මේ එක අවශ්‍යයක් විතරයි. මීට අමතරව අපි දන්නවා ග්‍රයින්ඩර් භාවිතය ඒ වගේ නුපුහුණු කෙනෙක් මේ වගේ අවදානම් මෙවලම් භාවිතා කිරීමෙන් වැළකීමෙන් තමන්ගේ අතට සිදුවන අනතුරු 100%ක්ම වළක්වා ගන්න පුළුවන්.